අපි හැමෝම කැමති අපි කැමති දේවල් අපි ලබපු සැප සම්පත් සදාකාලිකවම තියෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් ආවම අපි හිතනවා ඇයි මටම මේ ප්‍රශ්නේ වුනේ? මටමනේ මෙහෙම වෙන්නේ කියලා. නමුත් මේ ලෝකේ කාටවත් වෙනස් කරන්න බැරි එකම එක නීතියක් තියෙනවා. ඒකට තමයි වෙනස් වීම කියන්නේ. ඒ වෙනස් වීම කියන නීතිය කිසිම කෙනෙක්ට වෙනස් කිරීමට නොහැකියි. බුදුදහමේ මේක හඳුන්වන්නේ අනිත්‍ය කියලා. බොහෝ අය හිතනවා අනිත්‍ය කියන්නේ ජීවිතේ පා කරන කතාවක් කියලා. ඇත්තටම නෑ. අනිත්‍ය කියන්නේ ලෝකයේ තියෙන ලොකුම බලාපොරොත්තුව. අපි බලමු මේ වෙනස් වීම දිහා බය නැතුව බලන්නේ කොහොමද කියලා. අපි පොඩි අභිධර්ම කාරණයක් ගමු. ඇයි අපිට මේ වෙනස් වීම පේන්නේ නැත්තේ? බුදුදහමේ උගන්වන සම්තතිය කියලා වචනයක්. ඒ කියන්නේ දේවල් එක දිගට පවතිනවා වගේ පෙරෙන මායාවට. උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම අපි චිත්‍රපටයක් බලනකොට අපට තේරෙන්නේ අපට පේන්නේ මිනිස්සු එහෙ මෙහෙ දුවනවායි කියලා. නමුත් ඇත්තටම මෙතන තියෙන්නේ එකිනෙකාට වෙනස් නිශ්චල ඡායාරූප ගොඩක් වේගයෙන් මාරු වෙන එකක් පමණයි. වේගය වැඩි නිසා අපිට හිතෙනවා මේක එකම රූපයක් කියලා. අද ඉන්න ඔබ නෙවෙයි හෙට ඉන්නේ. ඊයේ හිටපු ඔබ නෙවෙයි අද ඉන්නේ. ඒ කියන්නේ ඔබ මැරිලා ඉවරයි. සෛල මට්ටමින් ගත්තත්, සිතුවිලි මට්ටමින් ගත්තත් දැන් ඉන්නේ අලුත් කෙනෙක්. කිසිම කෙනෙක් එකම ගඟකට දෙපාරක් බහින්නේ නැහැ කියලා ඔබ අහසා තියෙනවනේ. මොකද දෙවෙනි පාරක් බහිනකොට ඒ වතුර ටික ගලාගෙන ගිහිල්ලත් ඉවරයි. ගඟත් අලුත්, ඔබත් අලුත්. එහෙනම් අපිට දුක හිතෙන්නේ ඇයි? සරල උත්තරයක් තිබෙන්නේ ලෝකයේ ස්වභාවය වෙනස් වුණාට අපේ කැමැත්ත වෙනස් නොවීම තමයි ඒකට හේතුව. අපි කැමති අය ප්‍රියමනාපයින් අපි සමග හැමදාම ඉන්නවනම්. අපි කැමති අපි තරුණ වෙලාම ඉන්නවනම් සදාකාලිකව. භාගතුන් වහන්සේ දේශනා කරනවා යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍යද එය දුකයි. දුකයි කිව්වේ ඒක ඇලෙන්න ගියොත් දුකයි. ඒක දුක උරුමයි. අපි දැන් වැස්සට බැන හිටිය කියලා වැස්ස නවතිනවද? නෑනේ. එහෙනම් අපි මොකද කරන්න ඕන? කුඩයක් කිහලන එක. මේ අනිත්‍ය ලෝකයේ කුඩය කියලා කියන්නේ අවබෝධය වගේ. කොහොමද අපි මේක ජීවිතේට ගලපා ගන්නේ කියලා බැලුවොත් එහෙම අවස්ථා දෙකකදී මේක පාවිච්චි කිරීමට හැකියාවක් තියෙනවා. ජීවිතේ අමාරු කාලවලදී ඔබට ලොකු ප්‍රශ්නයක් තියෙනවා නම් හිතන්න මේක අනිත්‍යයි. මේ ප්‍රශ්නෙට හැමදාම තියෙන විදියක් නැහැ. රැය කොච්චර අඳුරුණත් හෙට උදේ ඉර පායනවා. අනිත්‍යතාවයම තමයි හේතුවක් වන්නේ අපේ දුක නිවීමටත්. ඒක ලොකු සහනයක්. ඒක නිසා ඒකමයි අපි මෙනෙහි කිරිය යුත්තේ. එතකොට අපි හිතුවා ජීවිතේ හොඳම කාලවලදී දැන් අපි හිතන්න ඔබ සතුටෙන් ඉන්නවා. ඒ වෙලාවට අපි මතක් කරගන්න ඕන මේ සතුට කව වෙලාවකරි වෙනස් වීමට හැකියාවක් තියෙනවා. ඒකෙන් මොකද්ද වෙන්නේ? අපි පෙර සූදානමක් වෙනවා. කවදා හරි වෙනස් වුණොත් අපි ලොකුවට මානසික වැටෙන්නේ. අපි භෞතිකව වැටෙන්න පුළුවන්. නමුත් මානසිකව වැටෙන්නේ නැත. දැන් අයිස්ක්‍රීම් එකක් දිය වෙනවා කියලා දන්න නිසානේ අපිට අග්ගාලා ඒක දිය වෙන්න කලින් කාලා රස බලන්නේ. අපිට ප්‍රියයන්ගෙන් වෙන්න කවදා හරි වෙනවා. ඒක නිසා ඒ දන්න නිසා අපිට කරන්න තියෙන්නේ ඒකට පෙර සූදානමක් වශයෙන් වුණ සමග සතුටින් ඉන්න එක තමයි. එතකොට එතරම්දි මානසික ආතතිය අඩු වීමක් තිබෙන්නේ. ඒක ජීවත් වීමට කරන මේ භාගතුන් වහන්සේ දුන්න හොඳ පණිවිඩයක් ඉතින්. ඒක නිසා හැම දෙයක්ම හැම මොහොතකදීම අලුත් වෙනවා. පරණ වැරදි පරණ තරහවල් තියාගෙන සිටින්නට මේකේ කාලයක් නැත කිසිම කෙනෙක්ට. ඒක නිසා අතීතය ගලාගෙන ගියා කියලා මතක තියාගන්න. අනාගතය පැමිණිලත් නැහැ, වර්තමාන මොහොතේ සිටිනවා. මේ මොහොතේ ඔබ අලුත් මිනිස්සෙක්. වෙනස් වීම ගැන බය වෙන්න කිසිම හේතුවක් නැත. මොකද මේ වෙනස් වීම අත්විඳින්නේ පව අලුත් කෙනෙක්. වෙනස් වීම තමයි ලෝකයේ තිබෙන ස්ථීරම දේ. ඒක නිසා මේ වෙනස් වීම දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වුණ දවසකට ඔබේ තුල තිබෙන මානසික බර ආතතිය ගොඩක් සෑහළු වේවි. එනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.